අද උදේ මං හිතුවේ කොල්ලා මැරුණා කියලා. ඒත් ඔය සෙඩ් එකක් පැත්තට ලොරියක් හරවනකොට කොල්ලා හැප්පෙන්න ගිහිල්ලා බයිසිකලේ කොහමද ලයිට් කණු ඔන්න මෙන්න තියලා කොල්ලා බයිසිකලේ නවත්ත ගත්තා. උදේ වැඩට යනවා මං හිතන්නේ. මම අද පාන්දර පිටත් උනේ. මේවා හරි අවිනිශ්චිතයි. නිශ්චිත නැහැ. මේ ජීවිතේ දවසින් දවස කොහාටද ගෙවෙන්නේ? කොහාටද යන්නේ? ජරාවට නෙමෙයිද? එක්කෝ ව්‍යාධියට. එහෙම නැත්නම් මරණයට. ඉලක්කගත ගමනක් තියෙන්නේ. උපතත් එක්කම අනිත් පැත්තේ තියෙන ඉලක්කය මොකද්ද? මොකද්ද ඉලක්කය? මරණය. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා. උපතත් එක්කම මේ මරණය නෝ. මේක කොයි වෙලේද කොයි මොහොතේද මොන විදිහටද කියන එකයි ගැටලුව. ඒ හින්දා සත්පුරුෂ දූ දරුවන්ට කියන්නේ, තරුණ මහත්තුරුන්ට කියන්නේ, මේ වගේ අවස්ථාවක් ආවම ඔය ජීවිතේ තඩබ්බරකම් වැඩි කල් තියෙනව නෙවෙයි. ජීවිතේ භද්‍ර යෞවනයක් තියෙනවා. ඒක විඳින්න ඕන. හැබැයි හැම එකකම ආස්වාදයේ විඳින්න මොකක් දැනගනද? ආදීනව දැනගන්න. ආස්වාදයේ විඳිමු. එලෙසම ආදීනව දැනගන්න ඕන. ඒ හින්දා හැම මොහොතෙම දකින වාරයක් පාසා ප්‍රාර්ථනා කරන්න. මගේ හිත කුසලයටම යොමු වෙන්න ඕනේ. මේ තෙරුවන් වැඩ ඉන්න පිම්බිමේ ඉඳන් අද අදිෂ්ඨාන කරන්න. මම මේ කියන මොහොතේ ඉඳන් අදිෂ්ඨාන කරන්න. මොකද්ද? හෙට ඉඳන් මගේ සිතෙන් මම මෙව දහස්වතාවකට වැඩියෙන් කියලා ඇති. කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්නේ නැහැ කියලා මතක් කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්නේ නැහැ කියලා දැන් අදිෂ්ඨාන කරන්න. දැන් අදිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් කාගේවත් හිතක් රිද්දන්නේ නැහැ කියලා. ඒක දැන් කරන්න. අදිෂ්ඨාන කරනේ වගේ ප්‍රතිඵල ලැබෙන්නේ කවද්ද? අදිෂ්ඨාන කරනේ වගේ. පින්නතුනේ තරුණයෝ හැදෙනවා. ඊයේ අවුරුදු 20ක විතර කොල්ලෙක්කින් අම්මා කෙනෙක් කතා කරලා කියනවා, හාමුදුරුවනේ බුදු බවත් වෙන්න ඕනේ. කොල්ලා තමයි දැන් තාත්තගේ රෙදි හොදන්නේ. කොල්ලමට වීඩියෝ කරලා එවලා තියෙනවා. කොල්ලා උදේට ගෙදර බුදුන් වඳිනවා. අම්මලා ඉඳලා තියෙන්නේ කොල්ලා අතෑරලා ගණ්ඩ දෙයක් නැතුව. කොල්ලා මන් දැක්කා එක ප්‍රසිද්ධ මාධ්‍යයට දාලා තිබ්බා, කත්නෝරුවේ හාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න මං අද ලස්සනට ඉන්නවා කියලා. එහෙම එක කොල්ලෙක් නෙමෙයි, ගොඩක් ඉන්නවා. මොකක්ද වෙන්න ඕනේ? දකින්න තැන හිත යොමු වෙන්න ඕනේ. අය මම මේ වැරද්ද කරන්නේ. අය වචනකින්වත් අකුසලයක් කරන්නේ. වචනකින්වත් සසර දිග්ගස්ස ගන්නෙ නැහැ. වචනය වැරදෙන්න මොකද වෙන්නේ? අකුසල් පිරෙනවා. වචනය වැරදෙන්න සසර දිග්ගැස්සෙනවා. අනුරුද්ධ තරුණයා
අර බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරක් පිරිනමනවා බලාගෙන ඉඳලා ওই විදිහටම බණ අහන ගමන් අදිෂ්ඨානයක් කරනවා. මොකද්ද? සංසාරේ මටත් කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ වාගේ තනතුරක් ගන්න හම්බෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිත් වැඳලා ආරාධනාවක් කරනවා. බුදුහාමුදුරුවනේ හෙට මගේ ගෙදර දානෙට වඩින්න. හාමුදුරුවෝ කීයක් එක්කද බුදුහාමුදුරුවෝ දානෙට වඩින්නේ? පින්වත්නි, ලක්ෂයක් මහා සංඝරත්නය එක්ක දානෙට වඩිනවා. දන් දීලා අවසානයේ තරුණයා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, මෙව ඉතින් කරන්න පුළුවන් තරුණයන්ට විතරයි. මම මේ කියන්නේ තරුණ මහත්තුරුන්ට. කසාද බැන්දට පස්සේ මේව කරන්න බෑ. ඊට පස්සේ ඉතින් අර වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ මරණකන් ජීවත් වෙන්න බලනවා මිසක් ආය පව්පින් ගැන නිච්චි නෑ මොකවත්. අය සසරක් ගැන හිතන්න විදිහක් තියෙනවද? මේවා මුලින් හිතන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ මං ඊයේ ප්‍රාර්ථනාවක් කරා, ඒක ඉෂ්ට වෙයිද? බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? ඔව්, මෙතෙන් පටන් කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන අනාගතයේ මතු බුදු වෙන ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිවස්සත්තුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. නියත විවරණ දෙනවා. කල්ප කීයක්ද? පින්නත්නි, කල්ප ලක්ෂයක්. අපි දැන් පටන් අරන්ද තියෙන්නේ මේ වෙනකොට පෙරම් පුරන්න. අද ඉඳන් පටන් ගන්න. මේ ලෝකේ උපදින සේරටම තෙරුවන් වැඩ ඉන්න භූමියේ පය ගහන්න පුළුවන්. උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම ගාථා කියන්න පුළුවන්. මේක තේරුම් ගන්න. උපදින සේරටම කන් ඇහෙන්නේ. නමුත් පින්නතුනේ භාග්‍ය උදා වෙලා තියෙනවා. හැබැයි අපේ ඉන්ද්‍රිය සියල්ල වැඩ කරත් ප්‍රඥාව කියන එක උදා වෙන්න ඕනේ. පිංසිත පහළ වෙන්න ඕනේ. හෙට ඉඳන් හදවතේ ප්‍රධාන කුසල මුල් කීපයක් වෙන රාගයයි, ද්වේෂයයි, මෝහයයි අයින් කරමු. ඔය සේරම කෙරී හැකි මෝඩකම තමයි නවත්තන්න බැරි. පුදුම විදිහට මෝඩකම් ඉස්මතු වෙනවනේ පින්කම් කරන්න යනකොට. ඔය සමහර අම්මලා තාත්තලා කියනවා බුද්ධ පූජාව තියෙනවා නම් හැමදාම එකම වෙලාවට තියන්න ඕනලු. කොහොමද එහෙම කරන්නේ පින්නතුනේ? සමහරු කියනවා තියෙනවා නම් වරද්දන්න බෑ හැමදාම තියන්න ඕනලු. අනේ අම්මලා කියනවා ඉතින් අර හැමදාම කරගන්න බැරි වෙන හින්දා තියන්නේ නෑලු. ඔව් අය ගොඩ පෙරක දෝරුව කියනවා. මොකක්ද තියෙන පදනම? ඒ ගොංකම දැන් නැති කරගන්න කාලේ හරි. අවස්ථාව ළඟ විගස මොකද කරන්න ඕන? වෙලාව හම්බුනහම වැඩේ කරන්න. මම දැන් කියන්නේ රෑ දෙකට හරි දාන වෙලා තියන්න කියලා. හොඳ ගෙදර ආපු වෙලාව කියලා. උදේ වරුවේ පුළුවන් නම් මොකද කරන්නේ? 7ටද 8ටද අපිට පුළුවන් වෙලාවට වැඩේ කරන්න. මම ඔය සිංගප්පූරු වැඩියට පස්සේ ඒ ගෙවල් වල පින්නතුනේ මිනිස්සුන්ට පන්සල් නැහැනේ. උදේට උණු පැන් ටික බුදුහාමුදුරුවන්ට තියෙනවා. ඇල් වතුර ටික තියෙනවා. දානෙ ටික තියෙනවා. හැන්දෑවේ ගිලම්පස ටික තියෙනවා.
ගෙදර පොඩි බුදු පිළිමයක් හදාගෙන මේ පෙන්නද චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්න ත්‍රිවිධ රත්නය වැඩ ඉන්න භූමිය තියෙනකොට මෙව්වගේ බල්ටි ගහ ගහ අපිට ඔය කරන්න බැයිද? ඉඩ ප්‍රස්තාව හොඳටම තියෙනවා. මම මේ තරුණ මහත්තුරුන්ට දූ දරුවන්ට කියන්නේ වෙලාවක් ආපුවාම පන්සලට එන්න. බෝමලු අමදින්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? චෛත්‍ය මලු අමදින්න. පිං සිද්ධ වෙනවා පින්නතුනේ. චෛත්‍ය මලුව අමදලා කුණු ටික අරන් දානකොටම අපේ හිත මොකද වෙන්නේ? නිකම්ම පිරිසුදු වෙනවා.